ඇති. පටාචාරාව කියන බොහෝම ධනවත් පවුලක සිටු පවුලක එකමදුව පිංහතුනී සිටු තනතුරක් ලැබෙන්නේ නගරේ ඉන්න ධනවත්ම කෙනාට. එදා ඒ නගරේ ධනවත්ම පවුලක ලස්සන එකම දරුව තමයි පටාචාරා. හැබැයි මේ දුව විවාහවනේ තමන්ට සුදුසු තමන්ගේ පවුලට ගැලපෙන සාමියෙක් එක්ක නෙමේ. ඒක තමන්ගේ ආදරේ නිසා හිතවත්කම ඇතිවුණා වෙන්න පුළුවන්. හැබැයි සමාජ ක්‍රමේ තුළ තමන්ගේ දෙමව්පියන්ට විරුද්ධව තමන්ගේ මහා ධනවත් මේ සිටු මැදුරේ දර පලන්න ආපු තරුණයෙක් එක්ක තමයි හාදකමක් ඇතිවෙලා හිතවත්කම ඇතිවෙලා ඔහුත් එක ගෙදරින් පැනලා ගියා. දෙමව්පියන්ගේ විරෝධය මත දෙමව්පියන්ට නොදන්නවා ගෙදරින් පැනලාර ස්වාමියත් එක ගියා. මහා ධන සම්පත් ඇති මේ සිටු මැදුරු මේ දේපල ඔක්කොම එපා කියලා මේ ස්වාමිය එක්ක පැනලා ගියා. දැන් ඔබ හිතන්න මෙවැනි සිදුවීමක් තුළ නිකන් සමාජ මිනිස්සු දකින දැක්ම හිතන් සමාජ මිනිස්සු දෙමව්පියෝ ඥාතීන් අසල් වැසියොත් එදායි පටාචාරාව ගැන කියන්න ඇති නැහැදිච්ච ළමය පේන ඇද තමන්ගේ දෙමව්පියන්ට මෙච්චර සැප සම්පත් තිබිල පව්කාරකම අර දරපලන්නාපු මනුස්ස එක්කන මේ පැන්ලගේ කියලා ඔය කතාව ඒ සමාජ එදා කියන්න ඇති. දැන් අප හිතම ආදරය නිසා ඔහුත් එක්ක පැන්ලගයා කියලා. හැබැයි ගිහිල්ල ඔහුත් එක්ක ඒ එක හිතට කාලයක් තමන්ගේ ජීවිතය තුළ එහෙම දරුව දෙන්නෙක් ලැබුණා. හැබැයි සාමියත් එක්ක නිතර අඩදබර ඇති වුණ. දෙමවපිය ළඟට යන මන් දරු අරගෙන් දෙමවපිය ළඟට යනවා කියලා අන්තිමට සාමියත් පස්සෙන් ආවායන් කියල් මේ දුක විඳින්න බෑ කියලා දරුවොත් අරගෙන දැන් දෙමවපිය ළඟට යන්න පිටත්තු. ඒ යන ගමනෙදි මගදී සර්පයෙක් දෂ්ට කරලා ස්වාමියගේ ජීවිතේ නැති වුණ. ඊළඟට එනකොට අචිරවතී ගංගාවෙන් එතර වෙන්න යනකොට විශාල ගංවතුරක් එක්ක එක දරුවෙක් මේ ගඟේ ගහගෙන ගියා. අනෙක් දරුව උක්කුස්සෙක් දැහැගෙන ගිය. දැන් බලන්න එක පිට නිකං හෙනගෙඩි පාත්වෙන වගේ කොච්චර කරදරද කියලා. සාමාන්‍යෙන් අපි කියනවා මේ පටාචාරා කතා බොහෝ වෙලාවට අපි කතා කරන්නේ අහන්නේ. සංවේදීකම තුළ අනේ පටාචාරාවට එහෙම වුණාද කොහොම මේක දරාගන්නවද අපි පටාචාරා කතාවෙන් බොහෝ වෙලාවට සංවේදීව පටාචාරාවගේ ජීවිතය පැත්ත හිතනවා. දැන් දරුව දෙන්නත් නෑ ස්වාමියත් නෑ එන ගමනේ ඒ තුන් දෙනාම තමන්ට ජීවිතය අහිමි වුණ. අන්තිමට දෙමව්පියන්ගේ පිළිසරණ විතරයි. හැඩුව කඳුලින් අඩාඩා එනකොට ඈතින් පේනවා තමන්ගේ දෙමව්පියෝ දෙන්න සෑයක දැවෙනු. හර මොකද කියලා අහනකොට මිනිස්සු කියනවා ඒ දෙමව්පියෝ දෙන්න මිය ගිය. හර සෑයක දවනෝ. දැන් තමන්ට කාත් කවුරුත් නෑ මේ එක පිට මේ ඇතිවෙච්ච මේ විපත්ටිකත් එක්ක සිහි කල්පනාව නැතිවුණ. තමන්ට උන් හිටි තැන් අමතක වුණා. ඇගේ වස්ත්‍රයක්කත් නැතුව පිස්සුවෙන් කෑග ගහඩාගෙන පාරවල් දිගේ දුවගෙන ගියා. දැන් හිතන්න ඔය චරිතේ එදා පාරි දුවගෙන යනකොට මිනිස්සු මොනවානන් නොකියන්න නැද්ද කියලා පිසියක් කියන්න ඇති. ඊළඟට කියන්න ඇති ඇඳුන් නැතුව කෑගහගෙන දුවනකොට කොච්චර පහත් වචනවලින් නරක වචනවලින් පටාචාරාවට බනින් නැද්ද. හැබැයි මතක තියාගන්න ඒ තමයි මේ බුද්ධ ශාසනයේ විනය දර භික්‍ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබපු කෙනා. දැන් අර ගිහි ජීවිතය තුළ පැනලායනකොට ඒ ප්‍රශ්නවලදී ඒ ඇතිවෙච්ච දේවල් එක ගත්තහම විනයක් පේන තිබ්බද. හැබැයි පැවිදි ජීවිතය තුළ බුද්ධ ශාසනය තුළ පටාචාරාවට බුදුරජාණන් වහන්සේ පිහිට වුණ. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මය වැටවුණ සිහිය ඉපදුනා. මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා ගුණධර්ම වඩලා පුද්දුම වීරියකින් බණ භාවනා කරලා නික්ලේශී රහත් භික්‍ෂුණයක් බවට පත් වන. මේ බුද්ධ ශාසනය තුළ විනය දර භික්‍ෂුණීන් වහන්සේලා අතරින් අග්‍රස්ථානි ලැබුවේ පටාචාරා. එතකොට